තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අරහතු භාග්‍යවතු බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු. කාමාදී භවත්‍රය ආවරණය කරමින් මේ සක්වල ගැබ පුරා වැඩ සිටින සම්මුති පරමාර්ථ මහා සංඝරත්නයෙන් මට අවසර ලැබේවා. බුදු සසුන කියන්නේ මේ තුන් ලෝකයෙන්ම තියෙන ඊටමත් පිරිසිදු පවිත්‍ර තැනට. දිව්‍ය බ්‍රහ්ම ලෝකවල වගේ නෙමෙයි මනුලොවේ සසුන. එහෙම කී හේතුව සෝපාක නැමැති මගේ බෞද්ධ නාලිකාවේ 4 වන දේශනෙන් දීර්ඝව පැහැදිලි කරලා තියෙනවා. හැකිනම් එයත් අහන්න. මනුලොවේ පවිත්‍ර මුල් බුදු සසුන අපේ සිව් පිරිස එකතු වෙලා අපවිත්‍ර කරගෙන යන විදි ගණනාවක් සාකච්ඡා කළා පසුගිය දේශනවලින්. 8 වන දේශනය වන අද ගන්නේ තවත් විදියක්. උඩ දමා පොළවේ ගැසීමට ලක්වන හිමිවරු යන්න තමයි අද මාතෘකාව. උඩ දමා පොළවේ ගැසීම කරන්නේ කවුරු විසින්ද? ඍජුව කරන්නේ උපාසක උපාසිකා කියන දෙපිරිස විසින්. සිසු දෙපිරිස වක්‍රව ඊට දායක වන තැනුත් තියෙනවා. කවදාවත් අහපු නැති ඊට බඳු මාතෘකාව ඔස්සේ මෙහෙම කතා කරන්න වෙලා තියෙන හේතුවත් කෙටියෙන් කිව යුතුයි. අටුවා කතාවක තිබූ සටහනකින් ඒකට ප්‍රවේශ වෙන්න. එහි සඳහන් අන්දමට ශික්ෂා පනවන්න පෙර දිනක්, ඒ කියන්නේ පළමු 20 වසර ඇතුළත දිනක් බුදු පියාණන් සැරියුත් මහරහතන් වහන්සේ හමුවේ වදාරනවා හැම බුදු සසුනක්ම රැකුනේ ශික්ෂාපද පැනවීමෙන් කියලා. ඒක අහපු සැනින් සැරියුත් හිමි අරහත් දජය වන චීවරය ඒකාංශ කරලා බුදු හිමි අභියස වැඳ වැටෙනවා. බුදු පියාණනි ශික්ෂාපද පනවනු මැනවි. බුදු පියාණනි ශික්ෂාපද පනවනු මැනවි කියලා ඉල්ලලා. ඇයි එහෙම ඉල්ලුවේ වෙන කිසිවක්ම නිසා නෙමේ. උන්වහන්සේ සසුනෙන් ලැබූ සැනසීම අනාගත තව බොහෝ අයට ලැබෙන්න නම් සසුන පවිත්‍රව රැකිය යුතු නිසා. මගේ බුදු පියාණන් තැනක සැරියුත් මහ රහතන් වහන්සේව හඳුන්වන්නේ බුදු සසුනේ අම්මා කියලා. බලන්න ඒ අම්මා අද ඉන්න අපි වෙනුවෙන් වසර 2600කට පෙර කරපු ඉල්ලීමේ මහත. එහෙම ආරක්ෂා කරපු සසුන් තමයි කටපාඩමින් රැකගෙන ඇවිත් ග්‍රන්ථාරූඪ කරන්නේ. තැනට අදාළ නිසා ඒ ග්‍රන්ථාරූඪයට මග පෑදෙන සිද්ධියත් කෙටියෙන් මතක් කරනවා. හොඳින් අහගන්න. මහා වංශය කියන පුරාණ ග්‍රන්ථයට අනුව වළගම්බා රජු සමයේ චණ්ඩාල තිස්ස නමින් බියක් පැතිරුණා. සාගතයකුත් ඊට එකතු වෙච්ච නිසා ඒකට බැමිණිතියා සාය කියලාත් කියනවා. දානි නැති බොහෝ දිනවල එදා හිටි හිමිවරු කොල්ලාතු වළඳලා තමයි මේ සසුන රැකගත්තේ. සාමණේරවරු ගස් නැගලා ගෙඩි කඩලා වයසක හිමිවරුන් පෝෂණය කරලා තියෙනවා. කුසගින්න නිසා හිටගෙන පාඩම් මතක් කරන්න බැරි වෙනකොට වැලි වලින් කොට්ට හදලා ඒ වටා හිස්, ඒ කියන්නේ ඔලු රවුමට හිටිනසේ පොළවේ දිගා වෙලයි ත්‍රිපිටකය අමතක නොවනසේ පාඩම් කළේ. අටුවා කතාවල සඳහන් අන්දමට 24000ක් පමණ රහතන් වහන්සේලා එකල පිරිනිවන් පාලා තියෙනවා සාගතය නිසා. එවන් විපත් යලි මතු වුණොත් කටපාඩමින් එන සසුනට මහා අනතුරක් වෙන නිසායි ග්‍රන්ථාරූඪ කරන්නේ. එහෙමයි මේ බුදු සසුන අද තියෙන තෙක් රැකුනේ. නමුත් අද තියෙනවා ඊට වඩා අතිසියුම් අභියෝගයක් ජය ගන්න අමාරු. අන්න එතනින් තමා අද මාතෘකාවට ප්‍රවේශ විය යුත්තේ. නුවණැති අයට පමණක් වැටහෙන ඒ අභියෝගය තමයි නූතන තාක්ෂණික මෙවලම් වලින් සසුනට වන හානිය, විපත. ඒ හානි වලිනුත් එක් පැත්තයි අද අපේ මාතෘකාවට සම්බන්ධ. ඒ තමයි දිනෙන් දින දියුණු වෙමින් අපේ අතටපත් වන sannivedana උපකරණ. නානා මාදිලියේ තිර සහිත රූපවාහිනී යන්ත්‍ර හා අන්තර්ජාල පහසුකම් වලින් පිරුණු ජංගම දුරකථන ඒ උපකරණ අතර අති ප්‍රබලයි. ඔය දෙක සහාය කරගෙන ඒවටම සරිලන බෞද්ධ නාලිකා කීපයකුත් ආරම්භ වෙලා තියෙනවා. කවුරු හෝ ස්වාමීන් වහන්සේ නමක් ඒ නාලිකාවට වැඩම කරලා අද අපේ කෙලෙස් ගහන සිත සතුටු වෙන විදිහේ බණක් කීවොත් වැඩිපුරම දෙපිරිසක්, ඒ කියන්නේ
උපාසක උපාසිකා කියන දෙපිරිස පැහැදෙනවා. පැහැදිලා සතියක් දෙකක් විමසිල්ලෙන් බලන් ඉන්නවා ප්‍රසිද්ධ වෙනවද කියලා. ප්‍රසිද්ධ වෙනවා නම් උන්වහන්සේව ගමේ බණකට වඩම්මනවා. ඒක සංවිධානය කරන අය මොන වගේද? ඔවුන්ගේ අරමුණ කුමක්ද කියලා නුවණැති අයට විශේෂයෙන් කිව යුතු නැහැ. හොඳින් දන්නවා. තම දුකට විසඳුමක් ලබාගෙන අනුන්ටත් ඒ විසඳුම ලබා දීමේ සැබෑ උවමනාවක් ඔවුන්ට තියේදැයි නුවණින් විමසන හුරුවක් අද අපට තීනවද කියලා හිතලා බලන්න. එවන් දේවලින් කිසිදු පිරිසිදු බවක් නැති ශාලාවට වැඩම කරන අර ස්වාමින් වහන්සේත් පිරිස සතුටු වන විදියේම බණක් කියලා සතුටු සිතින් පිටව යනවා. හොඳින් බලන්න ඔය සිද්ධ වෙන්නේ ඉල්ලුමට සැපියුම කියන ආර්ථික න්‍යාය ක්‍රියාත්මක වීමක් නොවේද කියලා. ඉල්ලුම කරපු අය සතුටු වෙන තරමට මුහුණු පොත වැනි සමාජ මාධ්‍ය වලින් තමන් ගැන වැඩි වැඩියෙන් ප්‍රචාරය වන බවත් උන්වහන්සේ දන්නවා. ඒ නිසා සපයන්නේත් ඊටම සරිලන සේවාවක්. ඔන්න ඔය පසුබිම අද අප ඉන්න කාලේ මතුවෙන බව කොසල් මහ රජු දුටු සිහිනයක් ඇසුරින් බුදු පියාණන් පෙන්වා දෙන තැන තමා මූලාශ්‍රය 1 කියලා දේශනාවට පෙර පෙන්වී. මේ සටහන තබන 2025 11/4 වන දින මුහුණු පොතට හිමි නමක් දාලා තිබුණ ඊටම සරලන සටහනක්. ඒකත් මූලාශ්‍රය 2 කියලා පෙනීමට සැලැස්සුවා. එවන් තැන් අසා කියවා තිබුණට ඉහත කී ඉල්ලුම සැපයුම කරන දෙපිරිසම දන්නේ නැහැ වැඩි දවසක් මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ නැති බව. ඒ ගනුදෙනුව සිදු වෙන්නේ කුමන හෝ මාධ්‍ය ආයතනයකින් තව හිමි නමක් හඳුන්වා දීලා ඒ හිමි ජනප්‍රිය වන තෙක් කියලා දන්නේ පැත්තකට වෙලා බලන් ඉන්න නුවණැති අය පමණයි. දෙවන හිමි නම ජනප්‍රියත්වයෙන් මුල් තැනගත් පසු මොකද වෙන්නේ? උපාසක උපාසිකා කියන දෙපිරිස එකතු වෙලා උඩට උස්සපු පළමු හිමි නම එකපාරට අත්හරිනවා. අත්හැරලා අර ශාලාවෙන් පිටමං කරලා පසුව ජනප්‍රිය වූ හිමි නම දේශන ශාලාවට වඩම්මනවා. වඩම්මලා සතුටින් විනෝදයෙන් බණහලා සතුටින් විනෝදයෙන් විසිර යනවා. තමාට ඒ බණ මඩුවට එන්න පුළුවන් තව හිමි නමක් ජනප්‍රිය වන තෙක් කියලා ඒ හිමි නමටවත් පේන්නේ නැහැ. මේ චක්‍රයට හිරවීමේ ආදීනව ප්‍රමාද වී හෝ දැකලා පැත්තකට වෙච්ච හිමිවරුත් ඉන්නවා. ඊටාම 14ක් හිමිවරු ඉන්නවා චක්‍රයට ගොදුරු නොවි බේරෙන. ඒ සැබෑ උත්තමයෝ ඉන්නේ සමාජයට වහන් වෙලා. ඔන්න ඔය පසුබිමත් අද අප ඉන්න කාලේ මතුවෙන බව කොසල් මහ රජු දුටු සිහිනයක් ඇසුරින් බුදු පියාණන් පෙන්වා දෙන තැන තමා මූලාශ්‍රය 3 කියලා දේශනාවට පෙර පෙන්වුවේ. නමුත් ඉහත කී චක්‍රයට ගොදුරු කරලා ගිහියෝ විසින් උස්සලා අතෑරීමට ලක්වන හිමිවරු ගණන එන්නම වැඩි වෙනවා. ඒ අතාරින පාරට ඇතැම් විට හිටපු තැනටත් වඩා පහතට වැටෙනවා. සසුන ගැන අවදියෙන් ඉන්න නුවණැති අයට එවන් අවස්ථා නම් ගම් එක්ක වුණත් කියන්න පුළුවන් බව මම දන්නවා. 1977න් පසු උදා වූ මුල් කාලේ මේ සිද්ධි උනේ ඊටාම සුළුවෙන්. අද තත්ත්වය අති භයානකයි. එසේ කීවේ හේතු කීපයක් නිසා. එක හේතුවක් තමයි බෞද්ධ මාධ්‍ය ජාල හරහා අද වන විට රට පුරා බෞද්ධ කඳවුරු කීපයක් ගොඩනැගී තිබීම. එක් කඳවුරකාය වෙනත් කඳවුරු වල බණ අහන්නේ නැහැ. ඒවට යන්නෙත් නැහැ. සැකෙවින් කීවොත් අඳින්නේ පළඳින්නෙත් කඳවුරට අනුව මිස බෞද්ධකමට ඔබින ඒවා නෙමෙයි. නෙලන බුදු පිළිම පවා කඳවුරු වලට අනුව එකිනෙකට වෙනස්. 2050 වෙද්දී බුදුසසුන බැබලෙනවා යයි ඇල්බර්ට් අයින්ස්ටයින් ආතර් සී ක්ලාක් වැනි අය කරපු අනාවැකි දෙස මතු පිටින් බලන අයට මේ තමයි බුදුසසුනේ පිපිදීම කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඒ පිපිදීම සීල සමාධි දෙකින් ඔබට නොයන తాවකාලික එකක් කියලා වැටෙන අය නැති තරම්. ඒ බව හේතු ගන්වන්න තමයි චිත්‍රය එක දේශනාවට පෙර පෙන්වුවේ. එහි අංක 1 ඊතලයෙන් පෙන්වනවා දිනෙන් දින වැඩි වෙන අහන්න ලැබෙන ධර්ම දේශනා. ඊට වැඩි වේගයකින් සිදුවන ආධ්‍යාත්මික පරිහානිය අංක 2 ඊතලයෙන් පෙන්වා අංක 3 ඊතලයෙන් පෙන්වුවේ දිනෙන් දින වැඩි වෙන අපරාධ. රට පුරා වැඩි වෙන අපරාධ.
අද සසුනේත් සමාජෙත් හරස් කඩක් වන ඒ නිරූපණය අහේතුකයි අධාර්මිකයි කියා තර්ක කරන්න පුළුවන්ද? පුළුවන් කියා හිතේ නම් දේශනයේට පෙර අන්තිමට පෙන්වූ මූලාශ්‍රය 4ත් කියවා යලි නුවණින් විමසන්න. ඊට සහායක් විදියට අද මාතෘකාව යලි මතක් කරනවා. උස්සා පොළවේ ගැසීමට ලක්වන හිමිවරු යන්න තමයි මාතෘකාව. මාතෘකාවෙන් කියවෙන දේට මූල හේතුව මූලාශ්‍ර 4හි සඳහන්. කුමක්ද හේතුව? හේතුව තමා සත්වයන්ගේ පිරිහීම. මොන සත්වයන්ගේ පිරිහීමද? මනුෂ්‍යයා නැමැති සත්වයන්ගේ පිරිහීම. මිනිසා කොතැනතෙක් පිරිහෙනවද? චක්කවර්ති සීහනාද සූත්‍රයට අනුව පරමාවුෂ වසර 10 තෙක් මිනිසා පිරිහෙනවා. ගිය දේශනයේ මූලාශ්‍රය එක යලි කියවා බලන්න ඒ කීවේ මුසාවක්ද කියලා. එම සූත්‍රයත් මූලාශ්‍රය 4 කියන සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයත් යන දේශනා දෙකේ කොහේවත්ම සඳහන් නැහැ බල්ලු බලල්ලු ආදී තිරිසන් සතුන්ගේ පිරිහීමක් ගැන. සඳහන් වෙන්නෙම මිනිසා නැමැති සතාගේ පිරිහීම පමණයි. නුවණැති අයට දැන් අලුත් පැනයක් මතුවෙන්න පුළුවන්. ඒ තමයි හැම මිනිස්යාම පිරිහෙනවද කියන එක. හැම මිනිස්යාම පිරිහෙන්නේ නැහැ. ස්ත්‍රීන්ගෙන් ස්ත්‍රී රත්න පිරිහෙන්නේ නමුත් ස්ත්‍රීන් පිරිහෙනවා. පුරුෂයන්ගෙන් ස්ත්‍රීන් බඳු පුරුෂයන් පිරිහෙනවා නමුත් සැබෑ පිරිමින් පිරිහෙන්නේ නැහැ. ඔය පෙන්නූ ප්‍රභේදය පැවිදි ගිහි යන දෙපක්ෂයටම පොදුයි. අද වන විට ලක්ෂයකට 2-3 දෙනෙක්වත් නැතුව ඇති ඒ අය සුළු පිරිසක් වුණත් ඔවුන් ඉහත කී වෙනස මැනවින් වටහාගෙනයි ඉන්නේ. ඒ දෙපිරිස සුදු ඇඳගෙන මාසයකට වතාවක් පන්සලට යන්නේ නැහැ. කොටින් කීවොත් බෞද්ධකම වෙසක් සැරසිල්ලක් කරගෙන නැහැ. ජීවත් වීමම බෞද්ධකම වෙලා. හිරකූඩුවේ නොවැටි මානසික රෝහලකටත් සීමා නොවි අඩි 6ක් පොළව යටට යන්නෙත් නැතුව බුදු සසුන නිසා දිවි රැකගත් මේ කතා කරන මම මෙවන් දේශනවලින් තට්ටු කරන්නේ අන්න ඒ සුළු පිරිසගේ හදවත්වලට. මේ උතුම් බුදු සසුන ඉතිරි සියවස් 25ක් පමණ කරතියාගෙන යන්න ඕන්ට හැකි වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. අද දේශනය මින් නිමයි. සියලු සත්වයෝ සුඛී සුවපත් වෙත්වා.